ජීවිතේ තියෙන තාක්කල් මේ කතාව ඔබට අමතක වෙන එකක් නෑ. මොකද අපි අද අපේ තාත්තලා තරුණ වයසේ හිටියට පුතේ අපේ තාත්තත් දවසක මේ විදිහටම වයසට යන දවසක් එනවා. චූටි කාලේ මොනවා හරි දෙයක් මගේ අතින් කුඩු වුණොත් අම්මටත් කලින් තාත්තා තමයි ඇවිල්ලා ඒක අහුලලා දාන්නේ අම්මා බණේවි කියලා තාත්තා බයයි. අද මේ තාත්තට ගොඩාක් වයසයි. මේ තාත්තට ඉන්නව නිර්මාණය කරපු ලොකු පුතෙක්. ඒ පුතාට මතක නෑ මේ තාත්තා එයාව ආදරෙන් බලාගත්තේ විදිහ. මේ පුතාට මතක නෑ. මොකද නුවන් මේ කරදරේ? මට නම් දැන් ඇති වෙලා තියෙන්නේ. ඊළඟ දවසේ මම පොල් කට්ටක් තියනවා. පොඩි කාලේ පොලේ තිබුණ ලස්සනම ප්ලාස්ටික් කෝප්පේ තාත්තා මට ගෙනල්ලා දුන්නේ තේ බොන්න කියලා. පුතේ තාත්තට පොල් කට්ටක් දෙන්න පුළුවන්ද එක දවසක කිසිම තාත්තා කෙනෙකුට? බෑ. ඔය මොකද? ඒකම නැත කපා ගන්නද? තීන කරදර මදිවට තාත්තේ. බේටිය කියලා පැන්දුමක් දාගන්න. අද කියනවා මේ පුතා තාත්තට බෙහෙත් ගේන්න යන්න ලෑස්ති වෙන්න කියලා. හැබැයි මේ තාත්තට මතකයි පුතේ උඹ චූටි කාලේ ලෙඩ වුණ වෙලාවේ මම උඹට එහෙම කිව්වේ නෑ නේද කියලා තාත්තට මතකයි. ඇයි මයි පුතේ? ඈ අප්පච්චි සහලවලා වුණ. හා ඩයිට් පුතේ බේටියක් ගන්න නේ. Tapi yang betul. මොකද එදා ෂර්ට් එක ඇඳුවේ තාත්තා. එදා රෝහලට යන්න ලේස්ති කරේ තාත්තා. හැබැයි අද ඒ පුතාට ඒ දේවල් මතක නැහැ. කෝ තාම අඳිනවද? බරක් වෙනවා. ඒ තාත්තගේ ෂර්ට් එකේ බොතන් ටික දාන්න ඒ පුතාගේ අත් දෙක පණ නැති වුණාද පුතේ? මොකද ඒ අත් දෙක ඒ තරමටම උස්මහත් කරන්න ඒ තාත්තා කොච්චරනම් මහන්සි වෙන්නේ නැතිද මේ ජීවිතේ. අවුරුදු ගාණක් යනකොට අපිටත් මේම අමතක වෙයිද? කණ්ඩගත්තුක කාලෙන්ද? ඇවිත් කන්න. ඉක්මන් කරන්නකො තාත්තේ. ඔය බයික් එකෙන් අල්ලගන්න. අද කියනවා පුතා තාත්තට පුතාගේ ඇඟෙන්වත් අල්ලන්න එපා කියලා. හැබැයි තාත්තට මතකයි පුතේ උඹව මම රෝහලට අරගෙන යන වෙලාවේ උඹ එක්කගෙන ගියේ මගේ පුට්සයිකලේ. ඒ පුට්සයිකලේ එක්කන් යනකොටවත් මම උඹට කන්දකවත් උඹව බැස්සුවේ නෑ නේද කියලා. මේ තාත්තට මතකයි. Hemin bahin hemin. Mai puta amindo ko baisil arang enakan Nabi. Ekala mau unduවට බදලා අල්ල ගන්න වැටෙයි ඈ. උන්ට ටිකෙන් දාන්න. හරි. Wait.
අඩිය තියලා එන්නකෝ. අද කියනවා තාත්තට අඩිය තියලා ඉක්මනට එන්නකෝ කියලා. හැබැයි තාත්තට මතකයි පුතේ එදා මම උඹ ඉස්සරහින් ඔය වගේ ගියේ නෑ නේද කියලා තාත්තට මතකයි. අද උඹට පුළුවන් හින්දා උඹ ඉස්සරහින් ඉක්මනට යනව නේද කියලා. තාත්තට මතකයි එදා පුතාව රෝහලට කොහොමද එක්කගෙන ආවේ කියලා. මයි පුතා වඩාගෙන යන්නද? ඕන්නේ මට පුළුවන් තාත්තේ. මොකද එදා තාත්තට තිබුණ හොඳම වාහනය තමයි තාත්තගේ පුට් සයිකලේ. අවුරුදු ගණන් ගෙවිලා යනකොට මෙහෙම අමතක වෙන්න පුළුවන් ද පුතේ අපිටත් ජීවිතේ සමහර තැන් වමන යනවා නම් කියන්න බෑ අංකල්. කායකද ආවේ? මේ බලන්නකෝ. අංකල් කායකද ආවේ? මොකද ඒ වෙලාවෙවත් තාත්තා පුතාව පාවල දෙන්නේ. ඒ වෙලාවෙත් තාත්තා බලන්නේ පුතාගේ ආත්ම ගෞරවය ගැන. තාත්තට බයයි අර රෝහලෙන් තාත්තට පුතාට බණේවිද කියලා. කාගේද? ඔයාගේද මේ ලෙඩ? සමාවෙන්න. බලන්නකෝ. මෙයා මෙතන වමනේ දානවනේ. සමාවෙන්න. ඔයාලත් මොනා කරනවද මන් දන්නේ නැහැ. ලැජ්ජ නැද්ද? මිනිස්සු බලන් ඉන්නවා. යමු. අද තාත්තට බනිනවා. තාත්තව ඇදගෙන අද රෝහලේ එක්කගෙන ගිහිල්ලා වාඩි කරන්නේ තාත්තව බිම. අර රෝහලේ. හැබැයි පුතේ චූටි කාලේ මම බෙහෙත් ටික අරන් ඉන්නම්. තාත්තගේ උකුලේ හිටපු පොඩි පුතා තමයි අද තාත්තව ඒ විදිහට බිම වාඩි කරන්නේ. පුතේ හිතන්න ඔබ ඉගෙන ගන්න ඔය ගණිතය සිංහල විද්‍යාව හැම පාඩම් පොතකම මුල් පිටුවේ මේ පාඩම ලියලා තියාගන්න. ඔබ මොන තරාතිරමකට ගියත් වැඩක් නැහැ. ජීවිතේ මේ පාඩම ඔබට දවසක අමතක වුණොත් එහෙම. මයි පුතාට වමනේ ගියාද? මොකද එදා වමනේ දාන්නේ තාත්තගේ උකුලේ තාත්තගේ සරමේ. හැබැයි තාත්තා වචනයක්වත් කියලා මේ පුතාට බනින්නේ නැහැ. අද කෑ ගහලා බැන්නේ තාත්තට මේ පුතා. තාත්තා වැදගෙන ගිහිල්ලා අද බිම වාඩි කරේ. පුතේ මෙච්චර වයසක වුණත් තාත්තට හිතෙන්නේ මොනවද? තාත්තට හිතෙන්නේ මේ තාත්තට ඇහෙනවා වඩේ යන සද්දේ. මේ වඩේ යන සද්දෙත් එක්ක මේ තාත්තට මතක් වෙනවා අතීතයේ ලස්සන සිදුවීමක්. මේ තාත්තට මතක් වෙනවා. ඒ තමයි චූටි කාලේ මේ කොල්ලට වඩේ එකක් කරන් දුන්නම මේ කොල්ල කොච්චර සතුටු වුණාද කියලා තාත්තට මතක් වෙනවා. ඒ පුතා අද බංකුවේ වාඩි වෙලා ඉන්නේ. තාත්තා වාඩි වෙලා ඉන්නේ බිම. පුතේ හිතන්න අද වෙනකොට මෙච්චර දුරට පුතාට මේ දේවල් අමතක වෙලා. පුතේ මම අප්පච්චිට බඩගිනිද? ඇකොල්ලෝ. පුතාට කණ්ඩාස බඩේ ගෙඩිය ගෙනත් දෙන්නද? වඩේ ආයි කොහෙද ඉතින්? බඩේ කිව්වොත් ලෙඩෙත් කොහෙ යනවද කියලා නෑ. අද නිහඬව මේ කිසිම දෙයක් කියන්නේ නැතුව මේ තාත්තා පිටත් වෙනවා ගමනක් යන්න. ඒ මොකද්ද ඒ ගමන? පුතාගේ මූණට සතුටක් ගේන්න, වඩේ ගෙඩියක් ගේන්න තාත්තා පිටත් වෙන්නේ. මොකද තාත්තා දන්නවා එක රුපියලකට පුළුවන් පුතාගේ මූණට සතුටක් ගේන්න කියලා. අච්චර ඇවිදින්න බැරි තාත්තා යනවා පාරට වඩේ එකක් ගේන්න. සුමන පාලේ අද මේ පුතාට යාගේ තාත්තව මග ඇරුණා. ඒ රෝහලේ ඔය චූටි කාලේ ඒකයි පුතාව උකුලෙම තියාගෙන හිටියේ. අද බැන හොයනව තාත්තව ඒ රෝහල ඇතුලේ. ඒ බැන හොයන වෙලාවෙත් මේ තාත්තගේ පුතාගේ මූණට සතුටක් ගේන්න පුංචි වඩේ ගෙඩියක් ගේන්න. හිතන්න ඒ තමයි තාත්තා. ඔබේ පිටිපස්සෙත්
යෝධයෙක් වගේ පුතේ ඉන්නේ ඒ තාත්තා. කොච්චර වයසට ගියත් ජීවිතේ කෙලවරක් වෙනකම්ම ඔබ ගැන හිතන ඒ දෙවන්තයා තමයි තාත්තා.